අයිබෝන් යාළුවනේ. ඉතින් මම මගේ YouTube channel එකෙන් ඉදිරියේදී දිගටම ඔයාලත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් subscribe කරලා තියාගන්න, like එකක් දාලා share කරන්න කියන ඉල්ලීමත් එක්ක මම ඉතින් කියන්නම් මම අකිල දිලංක. මමත් ඊශ්‍රායල් යන්න බලාපොරොත්තු වෙන සිටින කෙනෙක්. ඉතින් යාළුවනේ මම සොයාගත්තු දැනුමත් එක්ක ඔයාලා ඒ දේවල් බෙදාගන්න, ඔයාලත් එක්ක ඒ දේවල් බෙදාගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ මම ඉදිරියේදී හීබ්‍රූ භාෂාව, ඉංග්ලිෂ් භාෂාව, ඒ කියන්නේ වැඩියෙන්ම අපිට කතනයට අවශ්‍ය වෙන දේවල්, ඊට අමතරව තියරි පැත්ත, හොටෙල් කිචන් හෙල්පර් තියරි පැත්ත, ඒ දේවල් ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ අපි කතා කරමු ඊශ්‍රායල් රට පිළිබඳවද. මම සොයාගත්තු දැනුම මම ඔයාලා එක්ක අද ඉඳන් බෙදා ගන්නවා. ඉතින් ඊශ්‍රායල් රට අරාබියේ ඉස්ලාම් නොවන එකම රට. අරාබියේ ඉස්ලාම් නොවන එකම රට තමයි ඊශ්‍රායලය. අවුරුදු දහස් ගානකට කලින් ජුදාවරු තමයි ඔය භූමියේ හිටියේ. කාලෙකදී වෙනත් රටවල් 5කින් පමණ ආක්‍රමණය කරා. ඔවුන් එවට යුරෝපා රටවල් වලට පලා ගියා. එතකොට යුරෝපා රටවල් වලට එයාලා පලා ගිහිල්ලා විවිධ තාඩන පීඩන වලට ලක් වුණා. ඉතින් ඔය අතර මුස්ලිම් වරු විසින් එම භූමිය අල්ලා ගන්න ලැබුවා. පසුව ජුදාවරු යුද්ධ කළා මුස්ලිම් වරුන් සමග තම භූමිය අල්ලගත්තා. පසුව ඔවුන් ඊශ්‍රායල් ජාතිකයන් ලෙස හඳුන්වනු ලැබුවා වෙනත් රාජ්‍ය වල මිනිසුන්. ඉතින් අතීතයේ සිටම යුද්ධයට හපන්කම් දක්වන මෙම ජාතිකයින් ලෝකයේ බලගතුම මෙඩිකල් උපකරණ හදන ජාතිකයින් වෙනවා. ඒ වගේම ගොඩක් ධනවතුන් සිටින ලෝකයේ බලගතුම 8 වෙනි ස්ථානයට තියෙන රට තමයි මේ ඊශ්‍රායලය. ඉතින් යාළුවනේ යුදෙව්වන්ගේ මුල් දෙමව්පියන් ලෙස සැලකන්නේ අහබ්‍රිම් සහ සාරා. ඒ දෙන්නගෙන් ඊශ්‍රායල් ජාතිකයන් බිහි වුණා කියලා තමයි අතීත පොත්පත්වල තියෙන්නේ. ඉතින් හොලි බයිබල් කියන පොතේ ගොඩක් ඊශ්‍රායල් රට පිළිබඳව, ජෙරුසලම යුද්ධයන් පිළිබඳ ගොඩක් දේවල් සඳහන් වෙනවා. ඉතින් යාළුවනේ යුදෙව් ජාතිකයන් 75%කටත් වැඩි මේ රටේ. ඒ වගේම මුස්ලිම් ජාතිකයන් 17%, කතෝලික 2% පමණ මේ රටේ ජීවත් වෙනවා. ඉතින් යාළුවනේ අද මම ඔයාලා එක්ක මේ පොඩි දැනුමක් ෂෙයා කරගත්තේ. ඉදිරියේදී ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.